අපිට චුට්ටක් ලොකු සාමාන්‍ය ප්‍රමාණයට වඩා චුට්ටක් වෙනස් වීජීය භාගයක් මෙතන තියෙනවා. අපි බලමු කොහොමද මේ වගේ සංඛ්‍යාවක් දුන්නාම අපි මේක සුළු කරලා උත්තරයක් ගන්න කියලා. හරි. දැන් පුතේ බලන්නකෝ මේකේ ලවයේ තියෙනවා පද 4ක්. හරි. හරයේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. එතකොට පුතේ මේකදී අපි කරන දේ තමයි හරය සහ ලවය වෙන වෙනම සාධක වලට අපි වෙන් කරගන්න ඕන. හරි. බලන්න අපි ඒක කරන විදිහ. මම මේකේ මෙන්න මේ පද දෙකේ පොදුයි x අකුර මම x එකක් එළියට ගන්නවා. එතකොට මට මෙතන ඉතුරු වෙනවා y එකතු කිරීම 3 කියලා. මෙතනින් මම ඍණ දෙකක් එළියට ගන්නවා. මෙතනත් මට එතකොට ඉතුරු වෙනවා y එකතු කිරීම 3. හරිනේ මෙතන 2y ගෙන් y එකක් ගත්තාම y ඉතුරු වෙනවා ඍණ 6න් දෙකක් ගත්තාම ධන 3ක් ඉතුරු වෙනවා. ඊළඟට බලන්න මෙතන අපිට පුළුවන් මේක අපි කතා කරලා තියෙනවා මෙතන ඍණ ලකුණක් තියදී ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක වලට බෙදා ගන්න විදිහ දැන් අපි දන්නවා. මම ඕන මතක් වෙන්න චුට්ටක් මෙතන කරන්නම්. මේක අපි ලියා ගන්නවා මෙහෙම. y ධන 3 වතාවක් y ඍණ 2යි. ඔන්න අපි සාධක වලට බෙදාගත්තා. දැන් පුතේ මම මෙන්න මේ උඩ එකෙන් මේ දෙකටම y ධන 3 පොදුයිනේ. y ධන 3ක් එළියට ගන්නවා. y ධන 3ක් එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා x ඍණ 2. මෙතන යට තියෙනවා y ධන 3 y ඍණ 2. හරි. දැන් ඔයාලට පේනවා කරන්න ඕනි දේ. දැන් අපිට පුළුවන් කෙලින්ම මෙතන y ධන 3ට y ධන 3 සුළු කරලා දාන්න. එතකොට අපිට මෙතන ඉතුරු වෙනවා x ඍණ 2 බෙදීම y ඍණ 2 කියලා උත්තරය. හරි. මේ වගේ ලොකු වීජීය භාගයක් අපිට මෙන්න මේ විදිහට සරල කරගන්න පුළුවන් සාධක වලට වෙන් කරගත්තාම.